අපි ආව ඉන්න තැනට. ඇත්තටම ප්ලේස් එක ලස්සනට තියෙනවා. හීටින්ග්ස් තියෙනවා, චිමිනි එකක් තියෙනවා පොඩි. ඒ වගේම bathroom එක සහ single bed එක. And 2 single beds and another queen bed. Wow, wow, wow. ලස්සන ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ස්කී කරන ඒරියා එකකින් පස්සේ අපි ආවා මෙතන නතර වෙන්න. හෙට උදේ තවත් තැනකට යන්නත් එක්ක. දෙවනි දවසේ උදේම පටන් ගත්තා අපේ හෂාන්නයගේ බ්‍රෙක්ෆාස්ට් එකේ. හැෂ් බ්‍රවුන් තියෙනවා. ස්ක්‍රම්බල්ඩ් එග් තියෙනවා. අපේ කසුන්නය කනවා. චෙෆ් මෙනු හොඳයිද? අපි ආවා ඔමරුව ෆෝල්ස් වලට. ඒක අපි ස්කී කරපු තැන ඉඳලා ඉතින් තියෙන්නේ තවත් කිලෝමීටර් 156ක් වගේ දුරින්. ඒ දුරින් කියන්නේ අපේ ගෙවල් පැත්තට වෙන්නේ. ඉතින් තව කිලෝමීටර්ස් එතකොට 220ක් වගේ තමයි. අපි ඔමරුව ෆෝල්ස් යන්නේ. අපිට යන්න පැයක් යනවා. ඉතින් මේ පැයේදී කොහොම හරි අපි හිතනවා ලස්සන සීරීස් ටිකක් ඕගොල්ලන්ට ගෙනල්ලා දෙන්න මේ vlog එකේ. ඉතින් subscribe කරපු නැති කට්ටිය subscribe කරලා පටන් ගමු වැඩි. ඉතින් share කරන්න මේ වීඩියෝ එක අනිත් කට්ටියට බලන්න. පුබ්බස් vlog. එහෙනම් අපි යමු. අපි මීටර් 400ක් විතර ආවා. ඉතින් මේ කැලේ ඇතුළට එද්දීම මම බැලුවා ඉතින් ලස්සනයිනේ. ඉතින් තව ටිකක් බලන්න කියලා. මේ කැලේ මැද්දේ යන්න පුළුවන් අපි කට්ටිය විතරයි යන්නේ මෙතනින්. කවුරුත්ම නැහැ මෙතන. ඉතින් මේ බලා ගන්න පුළුවන් මෙතන ඔමරුව ෆෝල් එක ළඟට යන්නේ. අපි කැලේ මැද්දේ ඉන්නේ දැන්. සීතලත් වෙනවා ටික. සිග්නල් මුකුත් නැහැ මෙහෙට. වීඩියෝ විතරයි කරන්න තියෙන්නේ. නෑ මෙතන wrong turn එක. බොරුවට අපි කිව්වා ආව රවට්ටන්න. මේ නෑ ප්ලෑන් කරන්න කිව්වේ. ඉර බහින්න තියෙන්නේ 5:38ට එනකොට 5:38 වගේ. එනකොට මේ මෙතන කලුවර වැටිගෙන ඉන්නේ. මොකද හේතුව කඳු වලින් වට වෙලා තියෙන නිසා ඉක්මනට මේ රෙලිය නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි දැනට විනාඩි 15ක වගේ කාලයක් තමයි ඉස්සරහට ආවේ. ඉතින් මෙතන මේ ලංකාවේ හෝටල් ප්ලේස් වල තියෙන මොකද්ද බේකර්ස් ෆෝල් එක වගේ තමයි දුරක් ගන්න තියෙන්නේ. ඒනකොට මේක අපිට නිකන් සිංහරාජ මැද්දෙන් ඇවිදගෙන යනවා වගේ තමයි මෙතන තියෙන ලොකේෂන් එක තියෙන විදිහට. මේ ඔය පාරේ මුලින්ම නංගිව යවන්න. ඒ කොහමද? අම්මට සිරි. ඔතන ඉන්න. ඔහොම ඉන්න මෙහෙම වැඩි. අම්මෝ දැන් නම් රෝන් ටර්න් මම මතක්. මේකේ ගහලා දිනේට පේනවනේ. අර පැත්තේ දෙන්නට යන්න පුළුවන්. එකපාර දෙන්නට යන්න පුළුවන්. මේක තනිකර කරන්ට් එක තියෙන්නේ අල්ලන්න බෑ. හරිද? අර පැත්තේ දැන් ගන්නව නැත්තන. අර බෑක් එක දෙන්න. දැන් ඉතින් බෑක් එක. මේ දෙන්නට යනකොට බෑක් එක අරන් එක්කෙනෙක් විතරක් යන්න. ඔය දෙන්නෙක් කියලා දාලා දෙන්න. මේක දාලා දෙන්න මැක්ස් 2 people. බැචලර්ස් ලෑන්ඩ් ඕනේ අපේ රෙස්පොන්සිබිලිටි. එන්න තමයි. ඔය දෙන්න යන්න බා. ඔය දෙන්න කියලා නෑ දෙන්නෙක් යන්න ඕනේ. යන්න. නෑ අයියා වැටුණොත් මම බේරෙන්නේ. මේ මාරගේ මේ පීනන් දාන්න කෙනෙක් ගියා නම් හරි මම පීනන් යන්න බයයි මෙයා බයයි වෙලා යනවා එපා ගොංගඩ ගන්න එපා ඒක ඉතින් හෙල්ලලානේ මම මොනවද කරන්නේ එපා අනේ එපා එපා පුදුමුත් කරන්නේ නැහැ අපි පුදුමුත් කරන්න හරි යන්න ඩෝනි යන්න යන්නෝ හොල්ලන්න එපා. අනේ මට බයයි. හරි මම අපි දෙන්න කරේ. ගන්න. පාලමේ යන්න මේ බෑග් එක ගන්න. ෂුවර් නැති පාලමක් කියලා හිතනවා. කමන්නේ. මැද කියලා ජම්ප් එකක් කියම දාලා බලමු. අම්මට සිරි දැන් මේක ගනින්නේ. ඔව්. ඔය වීඩියෝ කරන්නේ නවුනන්නේ. පුළුවන්ද? පුළුවන්.
Ven, කොටව කොච්චරද කරන්න කියලාද දන්නේ? මේක 300ක් හොයන්න කරන්නේ යන්නේ. Finally මම හිතනවා ළඟයි කියලා. මෙතන තමයි තියෙන්නේ පොට් එක. බලමු. අපිට මේ ඩ්‍රෝන් එක අතරින් යවන්න තිබ්බනේ. Finally දැන් භාගික රට 40ක විතර ගමනක් ඉතින් අපිට එන්න ඕන. අතර වෙවි ආපු හින්දා. අන්තිමට කොහොම හරි ලොකේෂන් එකට ආවා. ඉතින් අපි බලමු කොහොමද මේක තියෙන්නේ. කොහොමද මේක පොට් එක. අපි වොටර්ෆෝල් එක බැලුවා. ඉතින් අපි දැන් එහෙමම ගෙදර යන්න ඕනේ. ගෙදර යන්න තව අපිට තියෙනවා වෙලාව ඇත්තටම කියනවා නම් දැන් 4:00 කියන්නේ අපි එතනට යද්දි 5වත් වෙනවා අනිවාර්යෙන්. වාහන ළඟට යද්දි. ඊළඟට ගෙදර යද්දි තව පැය 2:00 කාලයක් වගේ තියෙනවා අපිට යන්න. මොකද කිලෝමීටර් 256ක් වගේ නේ. 256ක් වගේ අපිට යන්න තියෙනවා. ඉතින් හෙට වැඩට යන්න කලින් ඉතින් අපි යන්න ඕනේ ගෙදරට. මේ කලින් යන්න ඕනේ නැත්නම් හෙට වැඩට යන්න එපේ. ඉතින් එහෙනම් ඉතින් බ්ලොග් එක බලන කට්ටියට මීට වඩා හොඳ දේවල් අපි තව දෙන්න. ඉතින් අපිත් එක්ක ඉස්සරහටත් මෙහෙම ඉන්න කියලා මම කියනවා. ඉතින් මට හොඳ සපෝට් එකක් දෙන්න. එහෙනම් subscribe කරපු කට්ටියට ස්තුතියි බොහොමත්ම. ඒ වගේම තමයි මට මගේ වීඩියෝස් මේ විදිය වැඩි හොඳට කරන්න හැමෝගෙම සපෝට් එක මට ලැබුණා. ඉතින් ඒගොල්ලෝ කියන විදිහටම බැරි වුණත් මට පුළුවන් උපරිම විදිහට ඒගොල්ලෝ ඉල්ලන හැම වීඩියෝ එකම මට දුන්නා. ඒ වගේම තමයි මට දැන් ගොඩක් වීඩියෝස් වලට තව මට දුන්නා කමෙන්ට්ස් මේගොල්ලෝ මේ දේවල් කරන්න කියලා. මම ඒ දේවල් ඉදිරියට කරන්න අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම දැන් 2-3ක් කරලත් තියෙනවා. පොඩ්ඩක් එඩිට් කරන්න පරක් වෙනවා. ඉතින් මේ පොඩ්ඩක් කාර්ය බහුල භාවය වැඩි හින්දා ඉතින් ඒක අඩු වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් තවත් එපිසෝඩ් එකකින් හම්බ වෙන එක අපි සමුගන්නවා. එහෙනම් bye bye. Bye.
Thank